2015 සමාන්තර ශ්‍රේණි විභාග ගන්න. මේක ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 7 වෙනි ප්‍රශ්නේ විදිහට. මේක 2014 ගානට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඇයි ඒ කෙලින්ම අපිට සමාන්තර ශ්‍රේණියක් විදිහට දීලා නැහැ. මේක ප්‍රායෝගික අවස්ථාවට සම්බන්ධ කරලා දීලා තියෙනවා. එතකොට අපි මේ වගේ ගානකදී කරන්න ඕනි මේ ප්‍රායෝගික අවස්ථාව ගැන අහන්නේ. එතකොට උත්තර අහන්නේ ඒ ප්‍රායෝගිකව තමයි උත්තර අහන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනි මේ දීලා තියෙන කතාව සමාන්තර ශ්‍රේණියක් විදිහට හිතලා අහන ප්‍රායෝගික ප්‍රශ්න වලට උත්තර සමාන්තර ශ්‍රේණි විදිහට උත්තර ලියලා ඒක කතාවට අදාළව උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. රයිට්. බලමු කතාව මොකද්ද කියන්නේ කියලා. ඉසුරි තම කැටයට පළමු දිනේ රුපියල් 5ක් දමා මුදල් ඉතිරි කිරීම ආරම්භ කරයි. ඉන්පසු ඇය සෑම දිනකම ඊට පෙර දිනේදී දැමූ මුදලට වඩා රුපියල් 2ක් වැඩිපුර කැටයට දමයි. රයිට්. මෙතනදි වෙන්නේ මෙහෙම දෙයක්. ඔන්න ඉසුරි කැටයකට සල්ලි දාන්න පටන් ගන්නවලු. පළවෙනි දවසේ එයා දානවලු රුපියල් 5ක්. එතකොට දෙවෙනි දවසේ එයා දාන්නේ රුපියල් 7ක්. කොහොමද එහෙම කියන්නේ? එයා කියනවා එයා පහවදාට සල්ලි දාන්නේ කලින් දවසට වඩා රුපියල් 2ක් වැඩි. එහෙනම් තුන්වෙනි දවසේ දාන්නේ රුපියල් 9ක්. හතරවෙනි දවසේ මෙයා දානවා රුපියල් 11ක් ආදි වශයෙන් දානවා. එතකොට මේක බලන්න 5 7 9 11 දෙකෙන් වැඩි වෙවි යන දෙක එකතු වෙවි යන ශ්‍රේණියක්. එහෙනම් මේක මොන ශ්‍රේණියද? සමාන්තර ශ්‍රේණිය. රයිට්. මම එහෙනම් මේ ශ්‍රේණිය ලියා ගන්න මෙන්න මෙහෙම 5 7 9 11. එතකොට මෙන්න මෙයා පළවෙනි පදය T1, මෙයා දෙවෙනි පදය T2, මෙයා තුන්වෙනි පදය T3, මෙයා හතරවෙනි පදය T4. මේ තියෙන දුන්න කතාව මේ තියෙන සමාන්තර ශ්‍රේණියට හරවගත්ත විදිහ. පළවෙනි දවස කියන එක අපේ සමාන්තර ශ්‍රේණියේ පද වලට සමාන වෙනවා. පළවෙනි දවස T1, දෙවෙනි දවස T2, තුන්වෙනි දවස T3, හතරවෙනි දවස T4. පළවෙනි දවසේ ගන්න දාන රුපියල් 5යි, දෙවෙනි දවසේ දාන ගාන රුපියල් 7යි. එහෙනම් මේකේ T1 කියන්නේ 5යි, T2 කියන්නේ 7යි, T3 කියන්නේ 9යි, T4 කියන්නේ 11 ආදි වශයෙන් මෙයා දාගෙන යනවා. ඔන්න ඔතන තමයි ප්‍රායෝගික කතාව සහ අපේ සමාන්තර ශ්‍රේණිය වලට හරව ගන්න තියෙන්නේ. ඒකදී අහන්නේ පළවෙනි ගාන මොකද්ද? ඉසුරි n වන දිනේදී කැටයට දමන මුදල වන Tn සඳහා ප්‍රකාශනයක් n ඇසුරෙන් ලියා එමගින් 26 වන දිනේදී අය කැටයට දමන මුදල සොයන්න. රයිට්. අපිට කියනවා දැන් මෙන්න මේකේ එයා කැටයට n වෙනි දවසේ දාන මුදල සඳහා සාධාරණ ප්‍රකාශනයක් ලියන්න. එතකොට මේක සමාන්තර ශ්‍රේණියන්නේ. මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ n වෙන පදයට අදාළ සාධාරණ පදේ ලියවනවා. ඒ එන්නේ ඉසුරි කැටයට n වෙනි දිනේ දාන සාධාරණ ප්‍රකාශනය තමයි. එහෙනම් මෙහෙම කරමු. මේක සමාන්තර ශ්‍රේණියකින්ද අපි පළවෙනි පදේ ලියාගමු. a සමානයි 5. පොදු අන්තර එනවා 7න් 5ක් අඩු කරොත් 2යි. අපි දන්නා සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හොයන සූත්‍රය Tn සමානයි a ධන n ඍණ 1යි d කියන සූත්‍රය. එතකොට මේක අපි දැන් දන්න ටික ආදේශ කරමු. a කියන්නේ 5යි ධන n ඍණ 1යි d කියන්නේ 2යි. මේක දැන් තව ටිකක් අපිට සුළු කරන්න පුළුවන්. Tn සමානයි 5 දෙකෙන් වැඩි වුණොත් ධන 2යින් දෙකෙන් වැඩි වුණොත් ඍණ 2යි. එහෙනම් මට Tn වලට උත්තරය එනවා 5න් 2ක් අඩු කරොත් 3යි 3 ධන 2යින් කියලා. මේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණියට අනුව නම් මේ සමාන්තර ශ්‍රේණියේ ඕනම පදයක් සඳහා වූ සූත්‍රය. ඒක අපි ගොඩනැගුවේ මෙන්න මෙයාගේ කතාව වෙන්නේ. එතකොට මේ කතාවට අනුව මේ තියෙන්නේ ඉසුරි n වන දිනේදී කැටයට දාන ගාන තමයි මේ තියෙන්නේ. ගාන සඳහා වූ ප්‍රකාශනය. ඒකේ තව කැලලක් ඇහුවනේ මොකද ඇහුවේ? 26 වන දිනේදී ඇය කැටයට දාන මුදල ඇහුවා. එහෙනම් අපිට පුළුවන් නේද n සමානයි 26 කිව්වහම එන්නේ 26 වන දිනය. එහෙනම් අපිට එනවා T26 සමානයි 3 ධන 2 වැඩි කිරීම 26. එතකොට T26 එනවා 3 ධන 26 2ක් 52යි. එහෙනම් සම්පූර්ණ ගාන 56
5යි කියලා එනවා. දැන් මෙතනින් මේ උත්තරේ නවත්තන්න එපා. අපෙන් අහන්නේ 26 වෙනි දිනේදී මෙයා කැටයට දාන මුදලනේ. එහෙනම් මේක පිළිවෙල ලියන්න. කැටයට දමන මුදල රුපියල් 55යි. ඔයක තමයි අවසාන උත්තරේ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි එනවා ඊළඟ කෑල්ලට රෝම ඉලක්කම් 2. n වන දිනය අවසානයේදී කැටේ තිබෙන මුළු මුදල වන SN සඳහා ප්‍රකාශනයක් n ඇසුරෙන් ලියා ඒ සුළු කිරීමෙන් SN සමානයි n වතාවක් n ධන 4 බව පෙන්වන්නලු. right. හරි ලේසි එකක්. රෝම ඉලක්කම් අපි එක හැදලා ඉවරයි. දැන් තියෙන්නේ 2. අපිට කියන්නේ n වන දිනේ අවසානය වන විට කැටේ තිබෙන මුළු මුදල. දැන් ඒක අපේ සමාන්තර ශ්‍රේණිය ගත සම්බන්ධ වෙන්නේ මොකද්ද? මේකේ කියන්නේ මෙයාගේ 20 ඔහම n වෙනි දවසක් එද්දී ඒකේ තියෙන ඔක්කොගෙම එකතුව හොයන්න කියලානේ. ඒක අපේ සමාන්තර ශ්‍රේණියට ගත්තොත් ඔය කියන්නේ මේ පදවල එකතුව හොයන්න කියලා නේද? n වෙන දවස දක්වා n වල එකතුව. මේ පදවල එකතුව. එහෙනම් අපි ඒකෙන් හදාගමු. ඒක හොයන්න අපි ගාව සූත්‍ර දෙකක් තියෙනවා. අපි මෙන්න මේව දාගමු. SN සමානයි n බෙදීම 2යි 2ක් a ධන n ඍණ 1යි d කියන සූත්‍රය දාගමු. එතකොට මේ වෙද්දි දන්න දේවල් මොනවද? n වම තියන්න වෙනවා. a සමානයි රුපියල් 5යි a සමානයි 5යි d සමානයි 2යි. ඔන්න ওই දෙක ආදේශ කරලා මේක සරලමාකාරයෙන් තියන්න ඕනේ. d සමානයි 2යි. එහෙනම් අපිට එනවා SN සමානයි n බෙදීම 2යි 2යි a. ඒ කියන්නේ 5 දෙවරක් 5 ධන n ඍණ 1යි d කියන්නේ 2. සුළු කරමු. SN සමානයි n බෙදීම 2යි දෙවරක් 5 10යි මේ දෙකෙන් මේ වරහන් ඉවත් කරොත් 2යි n ඍණ 2. එහෙනම් අපිට එනවා SN සමානයි n බෙදීම 2යි 10න් 2ක් අඩු කරොත් 8යි 8 ඍණ 2යි n. අපිට පුළුවන් මේ දෙකෙන් මේ දෙන්නවම කපන්න. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි 2ට 2 ඒවා 1යි. මේ දෙකෙන් කපද්දි මේ දෙන්නම කපන්න ඕනේ. දෙන එක අඩු කිරීමක් විදියට තියෙන්නේ. ඒතකොට කැල් දෙකම කැපෙන්න ඕනේ. එහෙනම් අපිට උත්තරේ එනවා SN සමානයි n වතාවක් 4 ඍණ n කියලා. මෙන්න මේක බව පෙන්වන්නේ තිබේ. ඔව්. SN සමානයි n වතාවක් n ධන 4 බව පෙන්වනවා. right. ඊට පස්සේ රෝම ඉලක්කම් 3ේදී අපෙන් මෙහෙම එකක් අහනවා. 26 වන දිනයේ අවසානයේදී කැටේ තිබෙන මුළු මුදල රුපියල් 780ක් බව පෙන්වන්න. එහෙනම් මේ තියෙන්නේ n වන දවස වෙද්දී කැටේ තියෙන මුළු මුදල එකතුව සඳහා සූත්‍රය අපෙන් අහනවා 26 වන දිනයේ අවසානයේදී කැටේ තියෙන මුළු මුදල. එහෙනම් අපි ගාව සූත්‍රය තියෙනවා SN සමානයි n වතාවක් 4 ඍණ n කියලා. 26 වන දිනයේ අවසානයේ මුළු එකතු හොයන්න SN n දානවා 26. එතකොට අපිට එනවා S 26 සමානයි 26 වතාවක් 4 ඍණ 26. සුළු කරලා ගමු. sorry මේ මෙතන අයියෝ ඒ ගාන වැරදුනා. මෙතන SN සමානයි n බෙදීම 2යි දෙවරක් 5 10යි ධන දෙකෙන් වැඩි වුණොත් 2යි n ඍණ 2 වෙනවා. දැන් තව ටිකක් සුළු කරමු. එතකොට SN සමානයි n බෙදීම 2යි 10න් 2ක් අඩු කරොත් 8යි 8 ධන 2යි n. මේක දැන් අපිට සුළු කරන්න පුළුවන්. මේ දෙකෙන් මෙයාවයි මෙයාවයි දෙන්නම කපන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි 2ට 2 ඒවා 1යි. මේ දෙන්නම කැපෙන්න ඕනේ මේ දෙකෙන්. මොකද මේ දෙන්න එකතු ඔක දෙන්න තියෙන්නේ.
එහෙනම් එනවා s n සමානයි n වතාවක් මෙතන 4 ඉතුරුයි මෙතන ධන n ඉතුරුයි. එහෙනම් මෙයා බව තමයි පෙන්වන්න තියෙන්නේ. ඊළඟට රෝම ඉලක්කම් 3 26 වන දිනයේ අවසානයේදී කැටේ තිබෙන මුළු මුදල රුපියල් 780ක් බව පෙන්වනවා. එහෙනම් අපිට කියනවා නේද 26 වන දිනයේ අවසානයේදී මුළු මුදල හොයන්න. එහෙනම් මේ සූත්‍රයේ අරගෙන Sn සමානයි n වතාවක් 4 ධන n කියන සූත්‍රයේ 26 ආදේශ කරා නම් අපිට එකතුව ගන්න පුළුවන්. කොහොමද එන්නේ? S 26 වෙනවා සමානයි n 26 දානවා ගුණ කිරීම 4 ධන 26 26 ගුණ කිරීම 4යි 26යි 30යි 26 ගුණ කිරීම 30. එහෙනම් මේක සුළු කරොත් කොහොමද එන්නේ? අපිට 3ෙන් ගුණ ගන්න පුළුවන් 6 3ක් 18න් 8 දැම්ම එකක් ඉතිරි 3 වරක් 2 6යි 1යි 7යි අගට බිංදුව දාන්න. ඔතනින් උත්තරේ නවත්තන්න එපා. මොකද මේක ප්‍රායෝගික සම්බන්ධ අවස්ථාවක්. මේ 780 කියන්නේ කැටේ තිබෙන මුළු මුදල. එහෙනම් අපි ලියනවා කැටයේ ඇති මුළු මුදල 26 වන දිනේ කියලා ලියනවා නැති. 26 වන දිනේ ඇති කැටේ ඇති මුළු මුදල රුපියල් 780යි. රුපියල් 780 කියන එක නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. රුපියල් නැත්තම් ඔබට ලකුණු කිහිපයක් අහිමි වෙනවා. හරි. ඒක ඉර කළා මෙහෙම කතාවක් කියනවා. 30 වන දිනේ අවසානයේදී කැටේ ඇති මුළු මුදල රුපියල් 1100ක් වනු පිණිස ඉසුරි 27 වන දිනේ සිට කැටයට මුදල් දමන්නේ ඊට පෙර දිනේදී දැමූ මුදලට වඩා රුපියල් x ගණනක් වැඩි වන පරිදිය. x හි සමීකරණයක් ලියා එය විසඳීමෙන් x හි අගය සොයන්නලු. රයිට්. හරි ෂෝක් කතාවක්. ඔන්න ඔය වගේ අමුතු ප්‍රශ්නයක් අහනවනේ අන්තිම රෝම ඉලක්කම එකේ ගොඩක් වෙලාවට රෝම ඉලක්කමේ අන්තිම කොටස අහමු. මේක කියන්නේ මෙහෙම එකක්. එයාට 30 වෙනි දවස අවසන් වෙද්දී 30 වෙනි දවස අවසන් වෙද්දී එයාගේ කැටේ තියෙන්න ඕනිලු රුපියල් 1180ක්. 1100 නේ 1100ක් තියෙන්න ඕනේ. ඒ හින්දා එයා 27 වන දිනේ සිට කැටේට මුදල් දමන්නේ ඊට පෙර දිනේදී දැමූ මුදලට වඩා රුපියල් x ගණනක් වැඩි. ගාන හොඳට තේරුම් ගන්නකො. දැන් අපි මෙතනට 26 ඩේ 26 වෙද්දී 26 ඩේ වෙද්දී මෙයාගේ තියෙන මුළු මුදල කීයද? රුපියල් 780ක්. හරිද? එතකොට මේ බලන්න මෙයා මෙතන තියෙන අපි ගාව 26 දවස් වෙද්දී මෙයා කීයක් දානවද කියලා. 55 නේ දාන්නේ. 26 දවස් වෙද්දී 55ක් දානවා. එතකොට 27 දී යා දානවනේ ඔය විදිහට ගියොත් 57ක් දාන්න එපේ. 28 දවසේදී දාන්න ඕනේ 59ක්. 30 දී දාන්න ඕනේ 61ක්. 57 59 61. එහෙම එකතු කරොත් 1100ක් එන්නේ නැහනේ. මේ බලන්න. 780ට මේ 20 දැන් අපිට 30 වෙනි දවසේ වෙද්දී 1100ක් තියෙනවා. අපි බලමු නිකමට මෙයා කොහොමද එන්නේ කියලා. හරිද? 26 වෙනි දවසේ වෙද්දී මෙයාගේ මුළු එකතුව තියෙන 780ක්. 26 වෙනි දවසේ ඔයා දාලා තියෙන රුපියල් 55යි. එතකොට 27 වෙනි දවසේදී 27 වෙනි දවසේදී ඔයා දානවා මේ 780ට කීයක්ද? 57ක්. ඒක එකතු කරාම කීයක් දෙන්නේ? 7යි 13න් 3 දැම්ම එකක් ඉතිරි 837යි. එහෙනම් 28 වෙනි දිනේදී ඔයා දානවා 837ට 59ක්. හැමදාම දවස් රුපියල් 2 ගානේ වැඩිනේ දාන්නේ. මෙහෙම ගියොත් 9යි 7යි 10න් 6 දැම්ම එකක් ඉතිරි 6යි 3යි 9යි 896ක්. 29 වෙනි දිනේදී එයා දානවලු 896 ධන 61ක් දාන්න බෑ. එතකොට 1යි 6යි 7යි 6යි 9යි 15න් 5 දැම්ම එකක් ඉතිරි 957ක්. 30 වෙනි දිනේ වෙන විට දාන ගාන බලන්න 30 වෙනි දිනේදී එතකොට දාන්නේ 957ට එකතු වෙන්න ඕනේ 63ක්. 3යි 7යි 10යි මිනිහ දැම්ම එකක් ඉතිරි 6යි 6යි 12න් 2 දැම්ම එකක් ඉතිරි 10යි. රුපියල් 1020ක් තමයි පිරෙන්නේ. හරිද? මේ යන විදිහට දාගෙන ගියොත්
30 වෙනි දවස අවසානයේදී පිරෙන්නේ 1020යිලු. හරිද? එහෙම තමයි කියන්නේ. හැබැයි මේ රෝමි ලකම් 4 කියන්නේ මෙහෙම කතාවක්නේ. 30 වෙනි දවස අවසානයේ රුපියල් 1100ක් තියෙන්න ඕනිලු. එකතු 1100ක් තියෙන්න ඕනිලු. ඒ සඳහා එයා මෙහෙම දෙයක්ලු කරන්නේ. ඉසුරි 27 වන දිනේ සිට කැටයට මුදල් දමන්නේ ඊට පෙර දිනේදී දමූ මුදලට වඩා රුපියල් x ගණනක් වැඩි වෙන විදිහටලු. රුපියල් x ගණනක් වැඩි වෙන විදිහට තමයි දානවා කියන්නේ. හරිද? මේ බලන්නකෝ. එහෙනම් මෙහෙම කරමු. දැන් මෙතනින් එහාට 26 වෙනි දවස වෙනකල් මෙයා අර විදිහට කරගෙන ආවා. හරිද? ඔන්න 26 වෙනි දිනේ වෙද්දි රුපියල් 780ක් තියෙනවා. 26 වෙනි දිනේදී මෙයා කීයක්ද දැම්මේ? 26 වෙනි දිනේදී රුපියල් 55ක් දැම්මා. මෙතන එකතුව 780ක් තියෙනවා. රුපියල් 780ක් තියෙනවා. මෙයා 27 වෙනි දවසේ ඉඳන් අර සමාන්තර ෂේඩිය විදිහට නෙමෙයි යන්නේ. කලින් දවසට වඩා x ප්‍රමාණයක් වැඩියෙන්ලු දාන්නේ. එහෙනම් රුපියල් 55ට එකතු වෙනවා නේද x කියන ප්‍රමාණය. ඔය ඉන්නේ මොකද්ද? 27 වෙනි දවසේ. ඊට පස්සේ 28 වෙනි දවසේදී මෙයා දාන්නේ රුපියල් 55 ධන x ට තව x එකක් එකතු කරලානේ. 27 වෙනි දවසේ 55 ධන x 28 දවසේදී 55 ධන x ට තව x එකක් එකතුලා දාන්නේ. ඒ කියන්නේ 55 ධන 2x දානවා. එතකොට 29 අවසානයේදී මෙයා දානවා මෙතනින් බලලා ගමුකෝ මේ. මෙතන 55 ධන x මෙතන 55 ධන 2x එහෙනම් මෙතන දානවා රුපියල් 55 ධන 3x. හරිද? එහෙනම් 30 වෙනි දවසේදී මෙයා දානවා රුපියල් 55 ධන 4x. දැන් කල්පනා කරන්න. දැන් මෙන්න මේ විදිහට යන්න තිබ්බ එකක් මේ වෙනස් වෙලා තියෙන්නේ. දැන් බලන්න 26 දවස් අවසානයේ තිබ්බ රුපියල් 780ක් 27 දවසේ 55 ධන x 28 55 ධන 2x 29 55 ධන 3x 30 55 ධන 4x. එතකොට මෙතන එකතු වෙනවා නේද 50 මම පිළිවෙල ලියන 55 ධන x 55 ධන 2x 55 ධන 3x 55 ධන 4x. ඕක සමාන වෙන්න ඕන කීයද? මේ ටික එකතු කරාම එන්න ඕන කීයද? 1100ක්. සමීකරණයක් ගොඩනගන්න කියන්නේ. දැන් පොඩ්ඩක් මේක සරල කරගමුද? මෙතන 780 තියෙනවා ධන 55 ව කීයද? 1 2 3 4. 55 වැඩි කිරීම 4. ඊට අමතරව මෙතන තව එනවා x ධන මේ ටික බලන්න. x 2x 3x 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 6x 6x 4x 10යි x සමාන 1100යි. දැන් මේක විසඳන්නලු විසඳුම් බලන්න. මේ 780 හැපැතට ගෙනියමු. 55 4ක් කියද 4 පහ 20.2ක් ඉතිරි. 4 පහ 20යි 2යි 22යි. ධන 10යි x සමාන 1100න් අඩු වෙන්න ඕනි 780ක්. මේ 220ත් එහා පැත්තට ගෙනියමු. 10යි x සමාන වෙනවා. එතකොට 1100න් 780ක් අඩු කරන්න බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 10න් 8ක් 2යි. මෙතන බිංදුව තියෙන්නේ 10න් 7ක් 3යි 320යි. මේ 220ත් එහා පැත්තට යනවා. එතකොට 10යි x සමානයි බිංදුවයි බිංදුවයි 100යි. එහෙනම් x එනවා අපිට 100 බෙදීම 10 කිය දෙන්නේ x සමානයි 10යි. ඔන්න x වලගේ හෙව්වා. එහෙනම් මෙයා 27 වෙනි දවසේ ඉඳන් දාන්නේ රුපියල් 5ක් කලින් කීයද මේ රුපියල් 2ක් වැඩි වෙන්නේ. ඔව් මේ D අපිට ආව 2යිනේ. කලින් දාගෙන ආවේ කලින් දවස් වලට 2ක් වැඩි. හැබැයි මෙයාට 30 වෙනි දවසේ වෙද්දී 1100ක් තියෙන්න ඕන හින්දා මෙයා ප්ලෑන් කරා 27 වෙනි දවසේ ඉඳන් කලින් දවස් වලට x ප්‍රමාණයක් දාන්න. එහෙම x ප්‍රමාණයක් දාද්දි ඔන්න 27 දී නම් 55 ධන x වැටෙනවා. 28 දී 55 ධන x එකතු වෙනවා. 29 දී 55 ධන x ඒවා 3ක් එකතු වෙනවා. 30 වෙනි දවසේ 55 ඒවා 4ක් එකතු වෙනවා. x ඒවා 55 ධන 4x එකතු වෙනවා. එතකොට මෙන්න මේ 26 වෙනි දිනේ තියෙන 780යි එදා ඉඳන් දාන සෙට් එකේ මුළු එකතුවයි
සමාන වෙන්න එපා 1100ට. ඒක සමාන කරාම අපිට එනවා සරල සමීකරණයක්. එයා විසඳලා x වලගේ රුපියල් 10යි කියලා අපිට හොයන්න පුළුවන්. right. ඕක තමයි එතන උත්තරේ.